නේ. හරි. හදාගන්න. හදාගන්න. මෙහෙම දැක්කොත් හදන්න එපා කියලා මම කියලා දුන්නා. මෙහෙම දැක්කොත් හදන්න එපා. හරි. හදන්න නැතුව බලන්න. හදන්න නැතුව බලන්න. මොකද එන්නේ y සමානයි x වල 3න් එක්කෙනි බලය. x වල 3න් එක්කෙනි බලය. x වල 3න් එක්කෙනි බලය. හරි. දැන් 3න් එක්කෙනි බලය කියන ඉඳන් මම දන්න එකේ වැඩි dy දෙදීම dx සමානයි. හරි. 3න් එක හරි ගන්න. 3න් එකයි x වල 3න් එකෙන් එකක් අඩු කරන්න. 3න් එකෙන් එකක් අඩු කරන්න. 3න් එකෙන් අඩු කරන්න එක. නේද? ආයේ සරලව හිතා මෙච්චර ලොකු සම්පූර්ණ එකක් තියෙනවා. ආන් ගෙඩියක් තියෙනවා තුනකට ගැපුවාම එකක් අයින් කළා ගමන්ම දෙකක් ඉතුරුයි. එහෙනම් තුනෙන් දෙකක් ඉතුරුයි. එහෙම නේද? තුනෙන් දෙකක් ඉතුරුයි. විශාල සංඛ්‍යාවක් වෙන ලකුණයි එහෙනම් මේකට උත්තර වෙන ලකුණ. ඔච්චරයි. ඔළුවෙන් ගහන්න. ආයේ කැල් එකක් අරන් තුනෙන් එකෙන් අඩු කරා එකක් එහෙම ගගා ඉන්නවා. ඕනේ නැහැ. හරි? එහෙනම් මොකද ඍණ දෙක බෙදීම තුනයි. හරි? ඒ වගේ පොඩි පොඩි දේවල් එකතු කරගන්න අපිට ගන්න ඉක්මනට හදන්න ඕනේ හින්දා දැන් චූටි චූටි දේවල් එක හරි උත්තරය ආවද හරි මම හිතනවා දැන් ඔක තුල ඔය ඇති කියලා දැන් තාපි හරි මේ ඔක්කොම පුරුදු වෙන්න ඕනේ ඉන්නවා මේවා කියලා දෙන්නේ ඈ හරි මේ ඔක්කොම පුරුදු වෙන්න ඕනේ ඒ හින්දායි කියලා දෙන්නේ හරි y සමානයි 2යි වර්ගමූලයේ 2යි වර්ගමූලයේ සමානයි 2යි වර්ගමූලයේ හරි 2යි වර්ගමූලය 2යි වර්ගමූල x දැන් ඔයා හොඳට හොයලා බලන්න මෙතන හරි මෙතන දැන් දෙක තියෙන්නේ දැන් 2යි මූල කියලා මේ දෙක තියෙන්නේ කොක්ක තුලින් නා කොක්ක උඩින් නා ඒක මොන ලිව්වම ඒක IB ඒක නම් ඒකින් කියන්නේ දෙකේ මූල කියන එක දෙකේ මූල හැබැයි 2යි මූල කියලා ලිව්වම මෙන්න විතර තියෙන කෙනා මෙහායින් මේක තියෙන්නේ එතකොට ඒකෙන් කියන්නේ නෑ මේ දෙක වෙන පැති කියන. අපි මෙතන දෙකේ තුන දාගමු ඒක තවත් හොඳට පැහැදිලි. 3යි මූලෙක් 3යි මූලෙක්. එතන මෙතන 3 දෙන්න එළිය නම් මෙතන එතනින් එතකොට අයිති ඒක ලියවෙන්නේ 3යි x වල දෙකෙන් එක්කෙනි බලය කියන. 3යි x වල දෙකෙන් එක්කෙනි. මේ 3 තියෙන්නේ මේ මූල ලකුණට එළියෙන් නම් එතකොට ඒක ලියවෙන්නේ කොහමද? 3යි x වල දෙකෙන් එක්කෙනි බලය. y සමානයි 3යි x වල මේක ඇල්ල වෙනයි. වෙනම තියෙන්නේ. එතකොට ඒක වර්ගමූලනේ. ඒ වර්ගමූල ලකුණින් මොකද දෙකෙන් එක්කෙනි බලය. අන්න ඒකයි මතක තියාගන්න ඕන දේ. දැන් ගාන හදනකොට ඕක මතක තියාගන්න හදන්න. හරි 3යි x වල දෙකෙන් එක්කෙනි බලය. මම හිතනවා පැහැදිලි ඇති කියලා හොදට. 3යි x වල දෙකෙන් එක්කෙනි බලය. හදාගන්න. dy බෙදීම dx එක. දැන් එනම් dy බෙදීම dx කල්පනාවෙන් කරන්න. 3 වැඩි කිරීම දෙකෙන් එක. එතනම් පැත්තකින් ලියා. 3 වැඩි කිරීම දෙකෙන් එක. යටින් එකක් තියෙනවා. සමානයි 3 වරක් එක 3යි දෙවරක් එක 2යි. 3 බෙදීම 2යි. එහෙනම් ඉස්සරහට එනවද? 3 බෙදීම 2යි x වල. භාගයෙන් එකක් අඩු කරා ඉස්සරහට අඩු කරන්නේ. භාගයෙන් එකක් අඩු කරාම ඍණ භාගය. ඍණ භාගය. ඍණ භාගය. එහෙමනේ? භාගයෙන් අඩු කරා ඍණ භාගය. හරි. හදාගන්න. හරි කියමු බලන්න ඉස්සරහට. හරි.
බෙදීම x වල 4 වෙනි බලය. තනියෙන් කරන්න බෑ. 5 බෙදීම 7යි x වල 4 වෙනි බලය. C හොඳට පේනවා. n හොඳට පේනවා. C හොඳට පේනවා. n හොඳට පේනවා. dy බෙදීම dx සමානයි 5 බෙදීම 7යි 4 වැඩි කරන්න ඕනේ. 5 බෙදීම 7 වැඩි කිරීම 4. යටින් එකක් තියෙනවා. 4ක් 4 20යි. බෙදීම 4ක එක 7යි. 20 බෙදීම 7යි. 20 බෙදීම 7යි. x වල 4න් එකක් අඩු කරා 3යි. 4 එකක් අඩු කරා 3යි. 4 5 20යි බෙදීම 4ක එක 7යි. 20 බෙදීම 7යි. x වල 3යි. x වල 3යි. හදා ගන්න. 5 බෙදීම 7යි x වල 3යි. මම තව එකකට යනවා. ඉවර බලා ගන්න. y සමානයි 5යි x වල 4 වෙනි බලයේ බෙදීම 7. 5යි x වල 4 වෙනි බලයේ බෙදීම 7. 5යි x වල 4 වෙනි බලයේ බෙදීම 7. සීව පේනවද? සීව පේනවද? සී කියන්නේ කවුද? සී පේනවද? සී කියන්නේ කවුද? සීව පේනවද? සී කියන්නේ කවුද? තේරෙනවද? මම එකයි කිව්වේ. මම වෙන ගණන් ටික අට පාඩම් වගේ තියෙන්න ඕනේ කියලා. හරි? සීව පේනවද? සී කියන්නේ කවුද? කවුද? සීව පේනවද? කවුද? සී පේනවද? සී කියන්නේ කවුද? සී පේනවද? සී කියන්නේ කවුද? කවුද සී කියන්නේ? පොඩි අවුලක් තියෙනවා. හරි? සී කියන එක්කෙනාව පේනවා. පේනුනාට ෂුවර් නැහැ. ෂුවර් නැති ප්‍රශ්නයක් තියෙනවා. සී කියන එක්කෙනා පේන්නේ නැති නිසා මතක තියාගන්න මෙහෙම තැනක් ආපුවාම මෙයා උඩ නම් ඉන්නේ එක් පදේ උඩ නම් ඉන්නේ සුට්ටක් තල්ලු කරන්න. සුට්ටක් තල්ලු කරලා දාන්න. මෙහෙම දැක්කොත් උඩ නම් එයා ඉන්නේ. ඒ කියන්නේ හරයේ නෙමෙයි ලවයේ නම් ඉන්නේ සුට්ටක් තල්ලු කරලා දාන්න. ඵලයන් යන්නේ එනවල දාන්න. එනවල දැම්මාම නැත්තම් පොඩ්ඩක් තල්ලු කරාට එයාට බිමට වැටෙන්නේ නැහැ. මොකද එයා ඉන්නේ උඩ ලවයේ වෙලෙම කොච්චර කරත් එයා පල්ලයට දාන්න බෑ පිට. හරි දාන්න පුළුවන් වෙන අවස්ථා තියෙනවා මෙතනදී තල්ලු කරාට පල්ලයට වැටෙන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් තල්ලු කරපු ගමන් අපිට වෙන්නේ පහ බෙදීම 7යි තල්ලු කරන්නේ පොඩ්ඩක්. එතකොට මොකද වෙන්නේ මේ හරියෙන් ලියනවා 4 කිය. අන්න ඔහොම ලියන්න පුළුවන්. තල්ලු කරපුවම පොඩ්ඩක් එළියට යනවා. මේ බෙදීම ලකුණෙන් එළියට තල්ලු කරලා දාන්න. තල්ලු කරලා දැම්මාම මෙහෙම ලියනවා 5 බෙදීම 7යි x 8 වෙනි බලය. එහෙනම් y සමානයි 5 බෙදීම 7යි x වල 4 වෙනි බලය කියලා. දැන් මොකද කරේ තල්ලු කරලා තියෙන්නේ තල්ලු කරලා මෙහෙම මෙතනට ගියාමට මෙතෙන් මට පාසුවට ලියාගත්තාට හරි මෙයා පල්ලෙහාට මේකෙන් දෙන්නේ එයා එහෙම පොඩ්ඩක් එහාට යනවා විතරයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ ගණිතේදී. හරි එතන වැඩි කිරීමේ ලකුණක් තිබ්බත් එයා ඉන්නේ ලවේම තමයි. යටින් එකක් වෙන හින්දා යටින් එයා උඩමයි ඉන්නේ හැමෝටම. කොච්චර ගාවත් එයා උඩමයි ඉන්නේ. එයා වෙනස් වෙන්නේ නැහැ. එන්න බය නැතුව තල්ලු කළා. තල්ලු කරාම දැන් සීව හොඳට පේනවා. දැන් එන්න හොඳට පේනවා. සුට්ටක් තල්ලු කරපු ගමන් සීව හොඳට පේනවා. එන්න හොඳට පේනවා. ගාන හදන්න පුළුවන්. එහෙමනේ? සීව හොඳට පේනවා. එන්න හොඳට පේනවා. ගාන හදන්න පුළුවන්. අපි හදමු. 4 වල 20යි. dy බෙදීම cx සමානයි. 4 20යි බෙදීම 7යි. x වල 4 එකක් අඩු කරා 3යි. 4 එකක් අඩු කරා 3යි. කොහෙදවත් මෙහෙම කියලා දුන්නත් දන්නේ නැහැ නේ. ඈ මෙච්චර. මෙහෙම ලස්සනට කරලා කියලා දෙනවා නම් අහන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මොකද හේතුව මේ මම දන්නවා එහෙම උඩින් කරනවා. ඒක හැටි. මේකේදී පන්තියට එනකොට මම සම්පූර්ණ බත් එකම කවනවා. හරි. කවනවා ඒ විදිහටම කවනවා. ඕක එනකොට ඉතින් සර් වැඩක් නෑ. මම වැඩි ඉඳ මදන්නේ නැහැ කියලා. එනකොට ඔයාලට තේරෙයි. ඔයා දන්න සබ්ජෙක්ට් එකක් නම් මේක මැක්ස් කරලා තියෙන කෙනෙකුට නම් මේක හරි පොඩි දෙයක්. මේ ටික. මේවා නිකන් පොඩි දේවල්. හරි නැත්තම් නමුත් එහෙම නොකර නැත්තම් එහෙම කරලා ගොඩාක් කල් ගිහිල්ලා ඒවා අමතක වෙච්ච කෙනෙකුට කලනේ මේ බේසික් ටික තමයි මම දාන්නේ. මම කියනවා ෆවුන්ඩේෂන් එක තමයි මම මේ ගොඩනගන්නේ.
අතිවාරම හරියට දාගත්තොත් මෙතනින් එහාට තියෙන ඕන ගානකට ඔයා ඔරොත්තු දෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔරොත්තු දෙනවා. ගණන් හදන්න පුළුවන්. මේවා තමයි තියෙන්නේ ඊළඟ ගණන් වල කෑලි වල එකතු කරලා තමයි මේ විදිය දුන්න මේ කියලා දුන්න දෙකේම එකතු කරලා තමයි නීති දෙකයි කරේ තාම. පළවෙනි එකයි දෙවෙනි එකයි එකතු කරලා තමයි ඉතුරු ඔක්කොම නීති ටික හදලා දෙන්නේ. එහෙනම් තමයි මෙච්චර මේ කියලා දෙන්නේ මේක. මේ ගණන් මම දන්නේ දැනට කීයක් දීලා තියෙනවද කියලා. ඒ දීලා තියෙන ඔක්කොම ටික කටපාඩම් මේ වගේ හැඩ ටික කටපාඩම් කරගන්න ඕනේ. ගණන් ටික නෙමෙයි. හැඩ ටික කටපාඩම් කරගන්න ඕනේ. බලන්න 7x වල ඍණ 3 වෙනි බලය. හරි. මේ ගණන ලියා ගන්න. මේ ගණන ලියා ගන්න. ඒක ඍණ 4 වෙනි බලය. එකම ගාන තමයි මේ ගණන් ටික ඔක්කොම එකම ගාන තමයි ගිහිලා තියෙන්නේ. අන්තිම ගණන් තුනම එකම ගාන. පේන්න තියෙන එකම වගේ. ඒකට දීලා තියෙන හැඩ වෙනස්. අන්තිම ගණන් තුන අරන් බලනකොට මේ ගානත් එක්ක මෙතන ඉඳන් පිටිපස්සට ගණන් ඉස්සරහට ගණන් දෙකක් යනවා. මේ ගානත් එක්ක තව යන ගණන්. අරන් බලන්න මේ ගානම තමයි තියෙන්නේ. එකම ගාන. හැබැයි දීලා තියෙන හැඩ වෙනස්. ඊළඟ ගණිතය වෙනස් කරන්න හැටි. හරි. ඒක තමයි මම කිව්වේ. මේ ඔක්කොම ඉගෙන ගත්තොත් එහෙම ඔයාලට ඕනෑ හදන්න. දැන් මෙහෙම දුන්නාම හදන හැටි තමයි කියලා දෙන්නේ. දැන් සීව පේන්නේ නැහැ. කවුද සී කියලා හොයාගන්න බෑ. කවුද එන් කියලා හොයාගන්න බෑ. මේ වෙලාව මතක තියාගන්න. ඔන්න ගාන තිබ්බ පැත්තක. මම යනවා පොඩි ඇඩ් එකකට. හරි. පොඩි ඇඩ් එකකට යන්න. හරි. දැන් මොකක්ද ඇඩ් එක? මතක තියාගන්න. 8 වසරේදී කියලා දෙනවා. 8 වසරේදී කියලා දෙනවා. නැත්නම් 7 වසරේදී කියලා දෙනවා. හරි. 5යි x වල 3 වෙනි බලය කියලා තිබ්බොත් හරි බෙදීම 7 කියලා තියෙනවා නම් ඔයාට මෙතන තියෙන්නේ වැඩි කිරීමේ ලකුණකින් නම් මේ දෙන සම්බන්ධ වෙලා තියෙන්නේ. වැඩි කිරීමේ ලකුණකින් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඔයාට අයිතිය තියෙනවා මෙයාව ඕනනම් පල්ලෙහාට ගෙනිහින් ලියන්න. වැඩි කිරීමේ ලකුණකින් සම්බන්ධ වී ඇති විට පල්ලෙහාට ගෙනිහින් ලියන්න බලන්න. එතකොට මොකද වෙන්නේ? මේ 5යි මේ දෙන්න එක ළඟ හිටියට මේ x වල 3 වෙනි බලයට පුළුවන් කතා බයි මම යනවා කියලා පල්ලෙහාට යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මොකද වෙන්නේ? එතකොට ඉතුරු වෙනවා මොකද? 5 බෙදීම x 7යි යට හිටියන එකනේ. 7 යට ඉන්නවා. එයා ගාවට ගිහිල්ලා x වල 3 වෙනි බලයට ඉන්න පුළුවන්. හැබැයි එහෙම යනකොට x ට පොඩි දඬුවමක් දෙන්න එපා පල්ලෙහාට යනවනම්. හරි. එතකොට මොකද කරන්නේ? එයාගේ හැම වෙලෙම ධන බලයක් තිබ්බොත් ඒ බලේ පල්ලෙහාට යනකොට ඍණ බලයක් බවටපත් වෙනවා. ඍණ බලයක් තිබ්බොත් ධන බලයක් බවටපත් වෙනවා. බලයේ ලකුණ මාරු වේ. තේරුණාද කිව්වේ? දැන් පල්ලෙහා එක්කෙනෙක් ඉන්නවා නම් එතන බලය හරි එයාට පල්ලෙහාට යන්න පුළුවන් වගේම මෙයාගේ ඉඳලා පල්ලෙහාට යනකොට ලකුණ මාරු වෙනවා වගේම මෙතන නම් උඩට ගෙනත් දැම්මා නම් ඒ ලකුණ මාරු වෙනවා අනිත් පැත්තට. තේරුණා නේද කියන්නේ? ඒ කියන්නේ ඍණ වෙලා තිබ්බනම් උඩට එනකොට බලය ධන වෙනවා. ධන වෙලා තිබ්බනම් උඩට එනකොට බලය ඍණ වෙනවා. ඒකයි මතක තියාගන්න ඕනේ දේ. එහෙනම් දැන් ඔන්න ඔය කියලා දුන්න කතාව ගොඩක් ලියා ගන්න. හරි. තවදුරටත් මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. x වල ධන 3යි y වල ඍණ 4යි z වල ධන 5යි බෙදීම කියලා තියෙනවා. හරි 5යි මොලියෝ මේ තවටයක් ලියමු 5යි a වල 4යි b වල ඍණ 2යි c වල ඍණ ධන 3යි මේ ගානක් දෙනවා. මේ ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන වැඩි කිරීමේ ලකුණු වල ඉන්නේ. එතකොට අපිට ඕන එක්කෙනෙක් ඕන තරම් උඩට ගෙනියන්න පුළුවන්. මම මොකද කරන්නේ මේ 5 මතක කරමුකෝ. යට ඉන්න කට්ටිය ඔක්කොම උඩට යවන්න උඩ ඉන්න කට්ටිය ඔක්කොම යටට යවන්න කියලා මම කියනවා. හරි. දැන් 4 a වල 4 වෙනි බලය උඩට ගියොත් මෙහෙම උඩට යනවා. උඩට යනවා නම් උඩට මේ යට ඉන්න කට්ටිය ඔක්කොම උඩට දාන්න කියලා කියනවා. උඩට යනවා මොකද වෙන්නේ? a වල 4 වෙනි බලය උඩට ගියාම a වල ඍණ 4 වෙනි බලය. වැඩි කිරීමේ ලකුණු වලින් සම්බන්ධ වෙලා තින්න ඔක්කොම යවන්න පුළුවන්. b වල උඩට ගියාම b වල ධන 2 වෙනි බලය. c වල තියෙන ධන 3 තියෙන එක උඩට ගියාම c වල ඍණ 3 වෙනි බලය. ධන 3 බෙදීම උඩ ඉන්න කට්ටිය යටට එන්න ඕනේනේ. යටට එනකොට මොකද වෙන්නේ? x වල ඍණ 3යි y වල ධන 4යි z වල ඍණ 5යි. තේරුණාද? ඒක අර දැන් කියලා දුන්න එකත් එක තේරුම් ගන්න උඩයට ඕන තරම් මාරු කරන්න පුළුවන් එහාට මෙහාට යන්න පුළුවන් වැඩි කිරීමේ ලකුණුත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ හැබැයි
වැඩි කිරීමේ ලකුණු වලින් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ කට්ටිය උඩට ඕන තරම් එහාට මෙහාට මාරු කර ගන්න පුළුවන්. මාරු කර ගන්නකොට එයාගේ බලයේ ලකුණ විතරක් උඩට මාරු වෙනවා. ඒ කියන්නේ ධන නම් තිබ්බ ඍණ වෙනවා, ඍණ නම් තිබ්බ ධන වෙනවා, මාරු වෙලා යනවා. ඔක තමයි தත්ත්වය. ඒක මතක තියාගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ එහෙම කරා කියලා ගානේ වර්ධින්නේ නැහැ. ඔන්න හදාගන්න ඉක්මනින් පැත්තකින්. ඒ කියන්නේ ඔතනම හදන්න එපා, මෙතන එහෙම හදන්න එපා. පැත්ත කරගෙන මේක මම ඇඩ් එකක් නෙදුන්නේ. ඇඩ් එක පැත්තකම තියාගන්න. හරි මේවා පැත්තකම තියාගන්න. මෙතන ගේන්න එපා. හරි මම හිතනවා ඇඩ් එක ඉවරයි ඈ. හරි දැන් එන යන පන්තියට. අන්න ආය යනවා දැන්. හැමෝම මම කියන්නේ එහෙම ඇඩ් දාපුවම කරක් ගන්න මතක තියාගන්න. මොකද ගණන් හදනකොට පරණ දේවල් ඕනේ නේ හින්දා එහෙම කරන්නේ. දැන් එයාව බය නැතුව උඩට ගෙනියන්න පුළුවන්. උඩට ගෙනියලා මේ බලන්න උඩට ගෙනිච්චාම පස්සේ y සමානයි 5යි x වල ධන 4 වෙනි බලය බෙදීම 7. මාර කෙලිය. තේරෙන්නේ? අරයා උඩට ගියාම ඍණ 4 බලය උඩට ගියාම මොකද උනේ? ධන 4 බලය බවට පත් වුණා. උඩට යනකොට බලය මාරු වෙනවා. දැන් මෙහෙම කරලා නිකන් යන්න බෑ. අර ඉස්සෙල්ලා ගානේ තිබ්බා පොඩ්ඩක් තල්ලු කරලා ලියන්න. හරි කැතයිනේ. එහෙනම් මේ පියවරදීම ලියනකොට මතක තියාගන්න තල්ලු කරලා ලියන්න. තල්ලු කරලා ලියන්නේ කොහොමද? y සමානයි 5 බෙදීම 7යි x වල 4 වෙනි බලය. 5 බෙදීම 7යි x වල 4 වෙනි බලය. හරි? හරි? හරි එතකොට නේද? තල්ලු කරලා ලියන්න. දැන් එතකොට අර මේ මෙහෙම පෙනුන එකේ හොඳට පේනවා බලන්නකෝ c ව n. c ව n හොඳට පේනවා. c ව n හොඳට පේන හින්දා dy බෙදීම dx සමානයි 4 5 20යි බෙදීම 7යි x වල 3 වෙනි බලය. ගණන් හදන්න ඕමයි කියලා දෙන්න ඕනේ. ගණන් හදන්න ඔච්චරයි කියලා දෙන්න ඕනේ. ඒක ඉබේට ගණන් හදනවා. හරි? දැන් ගණන් කීයක් කරාද මම? ගණන් කීයක් කරාද? ගණන් කීයක් කරාද? මම කියන්නේ දෙවෙනි නීතියද? දෙවෙනි නීතියට ගණන් කීයක් කරා? ඔක්කොම කීයක් වගේ කළාද? 10 වැඩි කළා දිනනවා. දෙවෙනි නීතියට ගණන් 15ක් වගේ කළා දිනනවා. මතක තියාගන්න ඔය ගණන් 15 හැඩ 15. එකම හැඩයට දාලා ගණන් දුන්නේ නැහැ ගණන් 15 කරන්නේ. ඔය ගණන් 15 හැඩ 15. ඒ හින්දා ඔයා ඔය ගණන් 15 සූක්ෂම ලෙස පාඩම් කරගන්න හැඩ 15ම ඉගෙන ගන්න. ගණන් 15 හැඩ 15ම සූක්ෂම ලෙස බලන්න. මොකද කියලා බලන්න. හරි මතක තියාගන්න ඔය හැඩ 15න් තමයි හැඩ 15යි අර පළවෙනි නීතියත් එක 16ක් තියෙනවා. ඔය 16 අතරින් තමයි අපිට ගණන් එන්න පුළුවන් ඕන තරම්. හරි? ඒ නිසා අපි පොඩ්ඩක් ඒ ගැන අවධානයෙන් වැඩේ බලන්න යන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඈ. හරි. දැන් තුන්වෙනි නීතියට යනවා. දැන් තුන්වෙනි නීතිය. තුන්වෙනි නීතිය. තුන්වෙනි නීතිය. තුන්වෙනි නීතිය ලියන්න. ලියන්න. ඉහත නීති දෙකෙහිම එකතුවක්. ඉහත නීති දෙකෙහිම එකතුවක් මගින්. ඉහත නීති දෙකෙහිම එකතුවක් මගින්. තුන්වන නීතිය නිර්මාණය වේ. ඉහත නීති දෙකෙහිම එකතුවක් මගින් තුන්වන නීතිය නිර්මාණය වේ. තුන්වන නීතිය y සමානයි ෆන්ක්ෂන් එකක් x ධන හෝ ඍණ gx ධන හෝ ඍණ zx ඔන්න ඔහොම fx ධන හෝ ඍණ gx ධන zx තුනයි. හරි ඒකෙන් මොකද්ද කියන්නේ කියලා බලමු. y සමානයි මේකෙන් කියන්නේ මෙතන සිතයක් තියෙනවා මෙතන සිතයක් තියෙනවා මෙතන සිතයක් තියෙනවා කියන. ඒ කියන්නේ මම පොඩි ගානකින් කියලා දෙන්නම්. මෙහෙම දැක්කහම නිකන් ග්‍රීක් වගේ ඇති. හරි එතකොට සිතයක් තියෙනවා කියලා කියන්නේ මෙහෙමයි. y සමානයි 5යි x වල 4 වෙනි බලය ධන 3යි x වල 2 වෙනි බලය ඍණ 2යි x වල 2යි x. ඔය තියෙන්නේ අපි නිකන් පොඩි සිතයක් ගමුකෝ. තව තියෙන්න පුළුවන් ඔක දිගට. ඒකෙන් කියනවා එවනම් ඔබේ fx කියලා කියන්නේ මේ කොටසට. gx කියලා කියන්නේ මේ කොටස. හරි මේ zx කියලා කියන්නේ මේ කොටස. එතකොට මොකද කියන්නේ? සිතයක්. තේරුණානේ? සිතයක්. සිත ගොඩක් තියෙන්න පුළුවන්. එකම ගානේ සිත ගොඩක් තියෙන. සිත අකුරුනේ එකම අකුරේ සිත ගොඩක් තියෙන්න පුළුවන්. මේ සිතයක්. තව තියෙන්න පුළුවන්. තවත් ඕනනම් ධන හෝ ඍණ px ධන හෝ ඍණ qx. තේරුණා? මේක මේ දීලා ඉවර කරන්න බෑ. දිගට තියෙන්න පුළුවන්. ඒකෝට මෙහෙම අවස්ථාවක් තමයි තුනේ කියන්නේ. තුන්වෙනි නීතියෙන් කියන්නේ.
තුන්වෙනි නීතියෙන් කියන මේ කතාව එයා අවකලනය කරන්න කියලා කිව්වොත් dy දෙන dx සමානයි. හරිද? මේකේ තියෙනවා එයා කියන මොකද්ද? dfx ලියා ගන්න බය නැතු. බෙදීම dx ධන හෝ ඍණ dgx බෙදීම dx ධන හෝ ඍණ අපි ගොඩක් ගන්න තුමු ඈ නිකන් හරි dzx බෙදීම dx ධන හෝ ඍණ ධන හෝ ඍණ ධන හෝ ඍණ හරි zx ඔන්න ඔච්චරයි කියන්නේ මොකද කියන්නේ කෑල්ලෙන් කෑල්ල වෙන වෙනම අවකලනය කළ යුතුයි කොටසින් කොටස වෙන වෙනම අවකලනය කළ යුතුයි කොටසින් කොටස වෙන වෙනම අවකලනය කළ යුතුයි කොටසින් කොටස වෙන වෙනම අවකලනය කළ යුතුයි පැහැදිලි නේද කොටසින් කොටස වෙන වෙනම අවකලනය කළ යුතුයි හදාගන්න කොටු කරගන්න තුන්වෙනි එක විතරයි ලොකු දෙයක් නැහැ යටින් ලියන්න හරි මෙහිදී කොටසින් කොටස වෙන වෙනම අවකලනය විය යුතුයි කොටසින් කොටස වෙන වෙනම අවකලනය විය යුතුයි අවකලනය විය යුතුයි හරි නේද ගලමු පාත්‍ර කොටසින් කොටස වෙන වෙනම අවකලනය කරන්න කියලා තියෙනවා හරි දැන් හැබැයි අර නීති ඔක්කොම පැත්තක තියලා මතක තියාගන්න මම කියලා දුන්න උපදේශ අමතක කරන්න එපා හැම වෙලෙම ගානක් හදන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ C ව පේනවද N ව පේනවද කියලා හැම එකේම හරි එහෙනම් ඕන උතරත් ඕන පැතිල යන සෑම විටම C හා N පේන තියෙන්න ඕනේ කියලා කියන්නේ පෙනිය යුතුයි හරි උදාහරණයක් වර්ගමානයි 5යි x වර්ගය ධන 3යි x 5යි x 4 බලය දාමු 4 වෙනි බලය 3යි x වර්ගය ධන 3යි x 7 වෙනි බලය දාමු 7 වෙනි බලය ඍණ 2යි x 6 වෙනි බලය ධන 100 කොහොමද දිගයි එන්න දැන් දික් කළ දෙන්න බලන්න හරි මුලින්ම ගාන ගන්න අතට අරගෙන ඉවරලා කොටසින් කොටස වර්ගයෙන් හැම කොටසෙම C ව පේනවද N ව පේනවද C ව පේන්න ඕනේ N මොන හැම කොටසෙම පේන්න ඕනේ පේන්නේ නැත්නම් ගාන හදන්න බෑ මුලින්ම පේන විදිහට නිර්මාණය කරගෙන ඉන්න ඕනේ මම කියලා දුන්න ක්‍රම ගොඩක් මුලින්ම ඒ පේන්නේ නැති කොටසක් පේන විදිහට නිර්මාණය කරගෙන ඉන්න මුළු ගානෙම හැම තැනම C පේන්න ඕනේ N පේන්න ඕනේ සමහර තැන්වල පළවෙනි නීතියට දාලා කෙනෙක් හිටියොත් එතන විතරක් N ව පේන්නේ නැහැ පළවෙනි නීතියට දාලා කෙනෙක් හිටියොත් එතනදී N ව පේන්නේ නැහැ C හැම එකේම පේනවද මේ මෙතන C පේනවා මෙතන C පේනවා මෙතන C පේනවා මේක පළවෙනි නීතිය C පේනවා මෙතන N පේනවා මෙතන N පේනවා මෙතන N පේනවා පළවෙනි නීතියට දාලා කෙනෙක් නම් N ව පේන්නේ නැහැ හරිද මම දෙන්නේ නම් මේක අවකලනය කරන්න හදන්නේ dy බෙදීම dx සමානයි දැන් හොද්දට බලන්න මම දිහා පැන පැත්තකින් තියලා මම මේ අත තියාගෙන ඉන්න එක්කෙනා හැර මම අත තියාගෙන ඉන්න එක්කෙනා හැර අනිත් ඔක්කොම තියාගෙන ඉන්න එක්කෙනා හැර අනිත් ඔක්කොම මතක කරගන්න අත තියාගෙන ඉන්න එක්කෙනා දිහා හොඳට බලන්න අත තියාගෙන හිටපු එක්කෙනා අවකලනය කරන උත්තරේ කියන්නේ අත තියාගෙන ඉන්න එක්කෙනා අවකලනය කරන උත්තරේ කියන්නේ කීයද අත තියාගෙන ඉන්න එක්කෙනා අවකලනය කරන උත්තරේ කියන්නේ කීයද අත තියාගෙන ඉන්න එක්කෙනා අවකලනය කරාම උත්තරේ කීයද හොඳට බලන්න මෙතන දෙකම මේ තියෙන්නේ 4 මෙතන 4 අත තියාගෙන ඉන්න එක්කෙනා අවකලනය කරන උත්තරේ කීයද හිමාය 4 වරක් 5 කීයද 4 වරක් 5 කීයද වරද්ද ගන්න එපා 4 වරක් 5 4 වරක් 20යි එක්සල 4 එක පදු කරන්නේ කීයද 3යි 4 5 20යි එක්සල 3 වෙනි බලය හරි දැන් එතන ඉවරයි එතන ඉවරයි අතල්ලා දාන්න එක ඊගාව කොටසට යන්න ඊගාව කොටස ඉතුරු ඔක්කොම මතක කරගන්න ඊගාව කොටස අර ඉතුරු ඔක්කොම මතක කරගන්න ඊගාව කොටස අර ඉතුරු ඔක්කොම මතක කරගන්න කියන්නේ අවකලනය කළා කියන්නේ 4ක් 3 21යි එක්සල 6 වෙනි බලය 4ක් 3 21යි එක්සල 6 වෙනි බලය හරි ඊගාව කොටසට යන්න අමතක කරන්න අනිත් ඒවා මේ කොටස ඇර ඉතුරු ඔක්කොම මතක කරගන්න මේ කොටස ඇර ඉතුරු ඔක්කොම මතක කරගන්න අවකලනය කරාම ඍණ
6 වරක් 2 12යි x වල 5 වෙනි බලය. 6 වරක් 2 12යි x වල 5 වෙනි බලය. 6 වරක් 2 12යි x වල 5 වෙනි බලය. නේද? අන්තිමට ධන 100 අවකලනය කරන්න. ධන 100 අවකලනය කරන උත්තරේ බිඳුවයි. බිඳුව දාන්න. ධන බිඳුවයි. හරි කැතයි නේ. එහෙනම් දැම්මම ධන බිඳුව. ධන බිඳුව දැම්මගේ උත්තරේ වෙනසක් වෙන්නේ නැත්නම් නොදායි. නොදායි. පේනවද? දැන් ඔයා ලොකු ගණන් වලට යනවා. දන්නේම නැතු. හදනව නේද? ඈ? හදනව නේද? y සමානයි 5x වල 4 වෙනි බලය ධන 3x වල 4 වෙනි බලය 3x වල 5 වෙනි බලය බෙදීම 7 ධන වර්ගමූල x ධන 3 බෙදීම 5යි x වල 2 3 බෙදීම 5යි x වල 4 වෙනි බලය ධන 500 ගාන හදනවද නැද්ද කියලා තියෙන්නේ කරන්නේ. ගාන හදනවද නැද්ද කියලා තියෙන්නේ කරන්නේ ඉස්සෙල්ලා. ගාන හදනවද නැද්ද කියලා තියෙන්නේ කරන්නේ. ගාන හදන්නේ නැහැ අපි. අපි කරගත්ත විදිහට ගාන හදන්නේ නැහැ. ඇයි ඒ? පළවෙනි කොටසේ 100 පේනවා එන්න පේනවා. දෙවෙනි කොටසේ 100 පේන්නේ නැහැ හරියට. පැහැය අපහැදිලි. තුන්වෙනි කොටසත් එහෙමයි. හතරවෙනි කොටසත් එහෙමයි. ප්‍රශ්න ගොඩක්. බය නැතුව අපි එහෙනම් මොකද ගන්න? තව පියවරකට යනවා. y සමානයි 5යි x වල 4 වෙනි බලය. ගාන මේකේ x වල 5 වෙනි බලය පොඩ්ඩක් තල්ලු කරනවා. හොඳනේ? x වල 5 වෙනි බලය පොඩ්ඩක් තල්ලු කරලා එනවා 3 බෙදීම 7යි x වල 5 වෙනි බලය. ධන x වල වර්ගමූල x කියන එක දන්නවා ලියන්න. x වල 2න් x කියන බලය. ධන මෙයා උඩට ගෙනිහින් ලියනවා. තල්ලු කරලා උඩට ගෙනිහින් තල්ලු කරලා ලියනවා. 3 බෙදීම 5යි x වල ඍණ 4 වෙනි බලය. ධන 500. බලන්න කියපු දේවල් කරා. ධන අවකලනය කරේ නැහැ. කරේ මොකද්ද? ලස්සන කරලා ලිව්ව ඔක්කොම ටික. වෙන වෙනම ලස්සන කරලා ලිව්වා. දැකනේ වෙන වෙනම ලස්සන කරා. දැන් අවකලනය කරනවා. dy බෙදීම dx. දැන් ඉතින් මට කරා මම ඕනේ නැහැ. දැන් ඉතින් මම ඕනේ නැහැ. තනියෙන් කරන්න පුළුවන් නේද? දැන් බැරි නම් මෙච්චරලා පැය දෙකක් දෙකමාරක් විතර මම ගෑ ගාමුවේ තේරුම් මේක අවකලනය කරගන්න දැන් බැරි වුණොත් මම ලස්සන කරලා ලිව්වා. දැන් අවකලනය කරන්න. ඕකනේ කියලා දෙන්න ඕනේ. 4 5 20යි x වල 3යි ධන 3 15 15යි වෙදීම 7යි x වල 4 වෙනි බලය ධන 2න් 1යි x වල ඍණ භාගය ධන එහෙම නේද? ධනයි ඍණ 12 බෙදීම 5යි x වල ඍණ 5 වෙනි බලය 500 බිඳුවට යනවා. එච්චරයි. හදුවද? හදුවද නේද? හරි. මම හිතනවා හදන්න නැති කියලා සම්පූර්ණයෙන්. නේ? හදන්න නැති කියලා හිතනවා. අමාරුයිද දැන්? කලනේ. ඔච්චරයි. තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. අද කරපු ටිකට එනකල් දැන් ගානක් දුන්නු කලන්න පුළුවන් වෙන්නේ. අද කරපු ටිකට එනකල් ඒ කියන්නේ දැන් මේ වගේ දිග ගානක් දුන්නු මේ හැඩේ දිග ගානක් දුන්නු ඔයාලට හදන්න පුළුවන් වෙන්නේ බලන්න. ඕන ගාන. ඉතවල් තව නීති වලට කැඩෙන දේවල් තියෙනවා. නමුත් මම අහන්නේ ඒවට නෙමෙයි. මම අහන්නේ මේ වගේ හදන්න දුන්න දුර්වලද බැයිද? මම දන්න මම හිතනවා මෙතන විතරයි දාම කරගෙන තියෙන්නේ. ඒක තමයි මට කරන්න ඕනේ. හරි මම ඒක තමයි කරේ. අද දවසට මම ඔච්චරයි මම උගන්වන්න ඔයාලට. ඉතින් ඔය කතා කරපු ටිකත් එක්ක. සෑහීමකටපත් වෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒක ඔයා තීරණය කරන්න. හරි මේ දෙන විදිය ඔයාලට හොඳයි නැද්ද කියලා මම දන්නේ නැහැ. ඔයා තමයි තීරණය කරන්න ඕනේ. හොඳයි නම් ලබන සතියේ පන්ති දෙන්නේ. ලබන සතියේ ෆ්‍රී ක්ලාස් එකක් තියෙන්නේ. ලබන සතියේ මැක්ස්මයි තියෙන්නේ. ලබන සතියේ මැක්ස් එක තියලා ඊට පස්සේ ලබන සතියෙන් පස්සේ මම ඉරිදා දවස් ඇතුළත තමයි ෂෙඩියුල් කරන්නේ. මගේ මයික්‍රෝ එක කීයට දෙන්න උදේ මැක්‍රෝ එක කීයට දෙන්නේ. ඒක මම ෂෙඩියුල් කරලා දෙන්නම්. එතකොට ලබන සතිය අපි පුළුවන් වුණොත් ලබන සතිය වෙනකොට මයික්‍රෝ ක්ලාස් එකකුත් ලබන සතියේ කරනවා. ෆ්‍රී ක්ලාස් එකක් විදියට. හරි. එතකොට මට කරන්න පුළුවන් දේ ඕක තමයි. මගේ ගණන් ලබන සතියේ මම කියන්නම් ක්ලාස් ෆීස් කොහොමද කියලා ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. මේමයි කම්පෙයාර් කරන්න දෙයක් නැහැ. මම උගන්වන විදිහ බලලා ඒක තීරණය කරන්න දෙන දෙයට වටිනාකමක් කරන නිසා මම ওই රුපියල් 2000ට රුපියල් 1000ට 500ට ක්ලාස් කරන්නේ නැහැ. මගේ ක්ලාස් එකක ගාණක මෙච්චරයි. ලොකු ගාණක් කියන්නේ නැහැ. හරි. සාමාන්‍ය මම ගිය අවුරුද්දේ ක්ලාස් එකක් කරේ දවසට ක්ලාස් එක රුපියල් 300යි. ඒක තමයි මැක්ස් ක්ලාස් එකේ ගාණ. සාමාන්‍ය ක්ලාස් එකේ ගාණ මොකද තමයි. මම මෙතරේ මැක්ස් ක්ලාස් එකේ ගාණ වෙනස් කරන්නේ නැහැ. ඒ ගාණ තමයි මම මැක්ස් ක්ලාස් වල ගාණ.
මොකද මම මේක ගොඩක් මහන්සියෙන් කරන දෙයක්. ඒ කියන්නේ පොඩ්ඩක්වත් නිකන් අතාරින්නේ නැතුව හරියට ඔයාලට උගන්වනවා. ඒ විදිහට මට මහන්සියක් තියෙනවා. ඒ මහන්සිය තමයි මම කිව්වේ. නිකන් උඩින් පල්ලෙන් කරලා සිලබස් එක ඉවර කරන්නේ නැහැ මම. මගේ හැටි ඒකයි. මම අන්තිමට ඔයාගේ ක්ලාස් ටෙස්ට් එක ඉවර වෙනකල් මම නොමරේ හිටියොත් මම අනිවාර්යෙන් එතනකල් ඔයාලට ටික කරනවා. හොයලා බලන්න ගිය මාසේ අන්තිමට කරපු ක්ලාස් එකේ අන්තිමට කරපු ටියුට් එකේ තිබුණු ගණන් ඒ හැඩය ගණන් විවිධ හැඩයේ ගණන් හරි ඒ ගණන් නෙමෙයි වලදවා හටා ගන්න එපා මම එහෙම කියන්නේ නැහැ ඒ හැඩේ ගණන් අපේ පේපර්ස් වල තිබුණා හැබැයි ඒ හැඩේ ගණන් කියලා කියන එකකින් කියන්නේ මම පේපර් එකේ තිබ්බ ගණන් කරා කියන එක නෙමෙයි වරදවා තේරුම් ගන්නත් එපා කියන්නත් එපා කාටවත් මම එහෙම කරන්නේත් නැහැ ඒ වගේ 2.50 වැඩ මං ගාව නැහැ හරි මම පේපර් එක අරගෙන ඒක දෙනවා කියලා කියන්නේ නැහැ මොකද මට එහෙම කරන්න හැකියාවක් නැහැ දැන් මම කියන්නේ බෑ හැබැයි ඔයාව පේපර් එකට ගිහලා ඉඳගෙන ලියන්න පුළුවන් තරමට මං ගෙරක් දෙන්නම් ඒක මං කරන්නේ දැන් අද මට තේරෙන්නේ නැහැ ඒක තමයි මට කරන්න පුළුවන් දේ. නැතුව පේපර් එක දෙනවා මට පේපර් එක සම්සර්යක සම්බන්ධයක් තියෙනවා. අරත් ඒ සම්බන්ධයක් තියෙනවා කියලා මම එහෙම කියන්නේ නැහැ. මම 2.50 වැඩ කියන්නේ නැහැ කරන්නේත් නැහැ. මගේ හැටි එහෙම තමයි. හරි ස්ටෑන්ඩඩ් එකක් තියනවා මම ක්ලාස් කරන ළමයි එක්කෙනෙක් හිටියත් කරනවා. දෙන්නෙක් හිටියත් කරනවා. එහෙම නැතුව අර වගේ දේවල් කියලා ළමයි ගෙන්න ගන්න උවමනාවක් නැහැ. හරි. ඔයාලට මම රෙකෝඩින් එක දෙන්නම්. YouTube එක හරහා බලන්න පුළුවන්. ලබන සතියේ ක්ලාස් එක ෆ්‍රී එන්න පන්තියට. ඇවිල්ලා ඉගෙන ගන්න. සෑහෙනපත් වෙනවා නම් උපයෝගීතාවයක් තියෙනවා. නම් උපයෝගීතාවය හොඳයි නම් හරි. ඒ වෙනුවෙන් යම් කිසි ගෙවීමක් කරන්න වෙනවා. ඒ ගෙවීම ලොකු ගෙවීමක් කරන්න නැහැ. මොකද හේතුව අද මේ රුපියල් 300ක් කියලා කියන්නේ ඔයා ක්ලාස් එකකට ගිහිල්ලා, ඒ කියන්නේ ගිහිල්ලා එනවනම් මේ 300 වඩා කීයක් වියදම් කරන්න ඕනද කියලා බලන්න. බස් එකට විතරක්, කෑම එකට විතරක් කොච්චර වියදම් කරන්න ඕනද කියලා බලන්න. ඒ ඔක්කොම නැතුව තමයි ඔය කියන ගාණ කියලා තියෙන්නේ. ගෙදර ඉඳලා ඒ ටික ඒ විදිහට කරගන්න. රෙකෝඩින් එකක් බලන්න පුළුවන් එන විදිහට දීලා. හරි? ඉතින් ඒ නිසා මට මම කියන්නේ නෑ අඩුවට මේ සබ්ජෙක්ට් පහම කරනවා අරක කරනවා මේක කරනවා කියලා. මොකද මගේ මහන්සි අවුරුද්දක් තිස්සේ මම ගෙනියන්න ඕනේ. ඒක ටික දවසක් ගියාට පස්සේ වෙන වෙන මිනිස්සු දාලා මගදී කරගන්න බැරි වෙන දේවල් කරන්න මං වෙනුවට තව එක්කෙනෙක් දානවා. එයා වෙනුවට අරගෙන දානවා. මෙහෙම දානවා කියලා කෑලි කෑලි කඩ කඩ කරන්නේ මම මහන්සියෙන් දවස පුරා ඔයාලට ක්ලාස් කරනවා. ඒ ක්ලාස් එකට යන වියදමක් තියෙනවා. ඒ වගේ තමයි මගේ මහන්සියක් තියෙනවා. ඒ දෙකම මගේ දැනුමක් තියෙනවා. ඒ දැනුම ඔක්කොමත් එක්ක තමයි මම ගණන් කියන්න වෙන්නේ. හැබැයි ඒක ලොකු ගාණක් නෙමෙයි සාධාරණ ගාස්තුවක්. අසාධාරණ ගාස්තුවක් කරන්නේ නෑ මම කීයටවත්. ඒක කරන්නේ මොකද මම ගිය අවුරුද්දේ ළමයින්ටත් ඕන තරම් උදව් කරලා තියෙනවා. ඒ නිසා හැමෝටම කියන්න පන්තිය ගැන. පන්තියේ ළමයි හිටියොත් තමයි මට පන්තිය ලස්සනට කරගෙන යන්න පුළුවන් මටවත් තියෙනවන්නේ. කිසි ගැටලුවක් නෑ. අපි එහෙම ළමයින්ට පන්තිය ගැන කියන්න කියලා ලබන සතියේ ෆ්‍රී ක්ලාස් එකක් ඉන්න එන්න කියන්නේ. ඇවිල්ලා බලන්න කියන්නේ. මම හිතන්නේ අද පැය දෙකමාරක් හිටපු එක ඔයාලට වටිනාකමක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලට කතා කරන්න පුළුවන්. අපි එහෙනම් පන්තිය නවත්තමු. බොහොම ස්තුතියි හැමෝටම. මගේ නම දන්නේ නැහැ නේ දරුස්ත ජයසිංහ කැලණි කැම්පස් එකේ මගේ සබරගම තමයි කැම්පස් එක. සබරගම තමයි මගේ ඩිග්‍රී එක. ස්ටැටිස්ටික්ස් and මැතමැටික්ස් ස්ටැටිස්ටික්ස් ඉකොනොමික්ස් ඩිග්‍රී එකක් තියෙන්නේ. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යා විද්‍යාවට අදාළ ඩිග්‍රී එකක්. කැලණි කැම්පස් එකේ තමයි ඔයාලා කරන ඩිග්‍රී එක තමයි මමත් කරලා ඉවර කරපු එකෙක් තමයි. ඒ හින්දා ඔයාලා වැරදිට හිතන්න එපා. කවුරු හරි කිව්වොත් එහෙම මේ ආ ඉගෙන ගන්න නෑ, අරක නෑ, මේක නෑ කියලා කියයි. ඕන තරම් උගන්වපු හැටි YouTube එකට ගියොත් බලා ගන්න පුළුවන්. ඕන තරම් හරි. මම ඉතින් මේ මගේ සර්ටිෆිකේට් එක කියලා පෙන්නන්න ඕනේ නෑ. මම ඕන තරම් තියෙනවා. මේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා මේකත් කම්ප්ලීට් කරලා ඔකම කරලා තියෙන්නේ. ඉවර කරලා තියෙනවා. හරි. ක්වොලිෆිකේෂන් ප්‍රශ්න තියෙන්න පුළුවන් කාට හරි. ඒකයි කිව්වේ. හරි. බොහොම ස්තුතියි හැමෝටම. අනිත් දවසේ හම්බෙමු. ප්‍රශ්න තියෙනවා නම් අහලා. මම දැන් පැය දෙකමාර වැඩ කරා. පොඩ ප්‍රශ්න නැහැ. හරි. මම හිතන්නේ අමාරු ඇති. යන්නේ එහෙනම් ඉතින් අමාරු ගෙදර ගිහිල්ලා දැන් ගෙදර ඉන්න ගමන්නේ ඉතින් වැඩ තියෙනවානේ. අද හෙට වැඩට යන්න තියෙනවා. අනම්මනම්. ඉතින් යන්න කට්ටි ගන්න ඊට වැටි කරගන්න. මේ නෝට් එකම හොඳට තියාගන්න. හරි හැමෝටම තෑන්ක්ස් ඈ. ගුඩ් නයිට් හැමෝටම. මම හිතන්නේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න WhatsApp එකට. හරි. මේ පුළුවන් නම් මට ඒක රෝකට අඳුර ගන්න පුළුවන්. එහෙනම් වැඩි හිතිය යටි ඔක්කොම කමෙන්ට් එකක් හරි දාන්න. හරි. බොහොම ස්තුතියි එහෙනම් ගුඩ් නයිට් හැමෝටම. උත්තරණයි. එහෙනම් මම ක්ලාස් එක නවත්තනවා. හරි.